ආයුබෝවන් හිතවත් සහෘදයිනි. අද අපි කතා කරන්න යන්නේ මුළු කේන්ද්‍ර චක්‍රයේම ඉන්න අద్භූතම බලවත්ම ඒ වගේම කවුරුවත් හරියටම තේරුම් ගන්නේ නැති ඊටාම සුවිශේෂී ලග්නයක් ගැන. ඒ තමයි වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ගැන. ජීවිතයට ජ්‍යොතිෂය නාලිකාවෙන් ඔබ වෙත ගෙනෙන ජීවිතයට ජ්‍යොතිෂය දැනුම බෙදමු ඉගෙන ගනිමු. අපගේ වැඩසටහනට ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අපව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඔබ මේ වීඩියෝ එක බලන්න ආවේ සමාජයට පෙනෙන ඔබගේ ඒ දැඩි ආත්ම විශ්වාසයෙන් පිරුණු මුහුණ අස්සේ හංගගෙන ඉන්න ඇත්තටම ඔබ කවුද? ඔබ ඇතුලේ තියෙන ඒ දැවැන්ත ගිනි ජාලාව මොකක්ද කියන එක ඔබටම හරියට දැනගන්න ඕනි නිසා වෙන්න ඇති. වෘශ්චික ලග්නයක තියෙන ඒ ගැඹුර සහ අභිරහස තේරුම් ගන්න එක ලෝකයේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට ඒ තරම් ලෙහෙසි පහසු නැහැ. බොහෝ දෙනෙක් ඔබව දකින්නේ හරිම මුරණ්ඩු, තේරුම් ගන්න අමාරු චරිතයක් විදිහට. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඔබ මේ මොහොතේ ජීවිතයේ කටුක අත්දැකීම් රාශියක් පහු කරලා දහස් වාරයක් කඩාගෙන වැටිලා ආයිමත් තමන්ගේම පෞරුෂයකින් අභිමානයෙන් නැගී සිටින කෙනෙක් කියලා. ජ්‍යොතිෂයට අනුව ඔබගේ ලග්නාධිපති ග්‍රහයා තමයි සටනට, ධෛර්යයට සහ ආත්ම ශක්තියට අධිපති කුජ, එහෙමත් නැත්නම් අඟහරු ග්‍රහයා. ඒ වගේම නූතන බටහිර ජ්‍යොතිෂයට අනුව විනාශය සහ නැවත ඉපදීම, එහෙමත් නැත්නම් පරිවර්තනයට අධිපති ප්ලූටෝ ග්‍රහයාගේ ප්‍රබල බලපෑමත් ඔබට ලැබෙනවා. මේක ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ තිර රාශියක් විදිහට. ඒ වගේම මේක ජල රාශියක්. හැබැයි මේක අර ගඟක ගලන සාමාන්‍ය වතුරක් නම් නෙවෙයි. මේක පතුලක් පේන්නේ නැති නිහඬ, හැබැයි අතිශය ගැඹුරු සාගරයක් වගේ. ඔබගේ සංකේතය තමයි ගෝනුස්සා. මේකේ තියෙන ලොකුම අර්ථය තමයි ගෝනුස්සාගේ වලිගයේ තියෙන විස කටුව වගේම තමන්ව ආරක්ෂා කරගන්න ඔබගේ හිතේ තියෙන ඒ අසාමාන්‍ය හැකියාව. මේ වීඩියෝව වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට පමණක් නෙවෙයි, ඔබේ පවුලේ එහෙමත් නැත්නම් ඔබේ මිතුරු සමාජයේ ඉන්න වෘශ්චික ලග්න හිමියන්ව හදවතින්ම තේරුම් ගන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුටයි. මේ කියන්නේ අකුරක් නෑර වෘශ්චික ලග්න හිමි ඔබේම ආත්මීය කතාව නේද කියලා අවධානයෙන් අහගෙන ඉන්න. මූලික පෞරුෂය. අලු වලින් නැගී එන ෆීනික්ස් කුරුල්ලා. ඇත්තටම ඔබ ජීවිතේ කීපාරක් වැටිලා කීපාරක් ආයෙමත් නැගිටලා තියෙනවාද? වෘශ්චික ලග්නයේ ඔබට තියෙන ලොකුම ශක්තිය තමයි ඔබගේ ප්‍රතිවිරෝධීතාවය. එහෙමත් නැත්නම් ඕනෑම අභියෝගයක් දරා ගැනීමේ හැකියාව. ලෝකේ කාටවත් දරා ගන්න බැරි තරම් ලොකු දුකක්, පාවාදීමක්, විනාශයක් ආවත් ඔබ ඒක දරාගෙන තනියම කඳුළු පිහිදාගෙන ආයෙමත් අලුතින් ජීවිතේ පටන් ගන්නවා. ඔබ හරියට අර ෆීනික්ස් කුරුල්ලා වගේ සම්පූර්ණයෙන්ම දැවිලා අලු වුණත් තමන්ගේම අලු වලින් ආයෙත් ජීවිතය ලබාගෙන නැගිටින කෙනෙක් තමයි වෘශ්චික ලග්නයේ ඔබ. ඒ වගේම ඔබට තියෙන්නේ එක්ස්රේ යන්ත්‍රයක් වගේ ඇස් දෙකක්. අනුන්ගේ සිත් කියවන්න ඔබට තියෙන්නේ පුදුමාකාර ඉවක්. කෙනෙක් ඔබට බොරුවක් කිව්වොත් ඒ මිනිස්යාගේ මූණ දිහා, ඇස් දෙක දිහා බැලුවාම ඔබට ඉබේම තේරෙනවා මේ කියන්නේ බොරුවක් කියලා. ඔබ ඒ ගැන එවලේම අහන්නේ නැහැ. හැබැයි ඔබ ඒක ඔබගේ හිතේ තියාගෙන නිහඬවම ඒ පුද්ගලයාව අධ්‍යයනය කරනවා. අන්තිමට ඒ පුද්ගලයාටම තේරෙනවා ඔබට බොරු කරන්න බැහැ කියලා. ඔබ හරිම පෞද්ගලිකයි. ඔබගේ රහස්, ඔබගේ හිතේ තියෙන බය, ඔබගේ අනාගත හීන, මේ කිසිම දෙයක් ඔබ ලේසියෙන් කාටවත් කියන්නේ නැහැ. අනිත් අය මගේ රහස දැනගත්තොත්
එයාලා මගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන අරන් මාව පාලනය කරයි කියන බය ඔබගේ හිතේ යටිපෙළේ නිතරම තියෙනවා. ඒ නිසාම ඔබගේ ඇතුලාන්තය කියන්නේ කාටවත් කවදාවත් ලේසියෙන් ඇතුළු වෙන්න බැරි රහස් බලකොටුවක් වගේ. මානසික ස්වභාවය සහ ලොකුම දුර්වලතාවය. වෘශ්චික ලග්න හිමියන්ගේ මනස කියන්නේ හරියට කාටවත්ම පතුල පේන්නේ නැති ගැඹුරු සාගරයක් වගේ. මතු පිටින් බලන කෙනෙක්ට ඔබව පේන්නේ හරිම නිස්කලංක, කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැති දැඩි කෙනෙක් විදිහට. හැබැයි මතු පිටින් පේන සංසුන්කම යට ඔබගේ හිත ඇතුලේ නිතරම ලොකු සුලිකුණාටුවක් ක්‍රියාත්මක වෙනවා. ඔබ ඕනෑම දෙයක් ගැන සාමාන්‍ය කෙනෙක්ට වඩා 10 ගුණයක් ගැඹුරින් කල්පනා කරනවා. අනිත් අයගේ හිත් කියවන්න, ඔවුන්ගේ යටි අරමුණු තේරුම් ගන්න ඔබට තියෙන්නේ සහජයෙන් ලැබුණු පුදුමාකාර මානසික ඉවක්. මේ අධික සංවේදීකම නිසාම ඔබ සතුට, දුක වගේම තරහවත් අනිත් හැමෝටම වඩා උපරිමයෙන්ම විඳින කෙනෙක්. දැන් මම කියන්න යන්නේ වෘශ්චික ලග්න හිමි ඔබ හැමදාම හිත ඇතුලින් විඳවන ඔබේ මේ අසාමාන්‍ය මානසික ස්වභාවය නිසාම ඔබගේ ජීවිතයට ලොකුම අභියෝගයක් වුණු මානසික දුර්වලතාවයන් දෙකක් ගැන. අංක 1 කවුරුවත් විශ්වාස කිරීමට ඇති නොහැකියාව. ඔබට කාවවත් ලේසියෙන් විශ්වාස කරන්න බැහැ. ඔබට හැමෝම පේන්නේ සැක කටයුතු අය විදිහට. යම් කෙනෙක් ඔබට කොච්චර ආදරය කළත්, කොච්චර ලං වෙන්න හැදුවත් මෙයා කවදා හරි මාව දාලා යයිද, මගේ දුර්වල තැන්වලට පහර දෙයිද කියන සැකය ඔබට නිතරම තියෙනවා. මේ නිසාම ඔබට ඇත්තටම ආදරය කරන අය පවා ඔබ නොදැනුවත්වම ඔබෙන් දුරස් කර ගන්නවා. අංක 2 පරිගැනීමේ චේතනාව සහ අමතක නොකිරීම. කවුරු හරි ඔබට වැරැද්දක් කළොත්, ඔබගේ විශ්වාසය කඩ කළොත් ඒක ඔබට ජීවිතේට අමතක කරන්න බැහැ. සමාව දෙනවා කියන එක වෘශ්චික ලග්න හිමියන්ට හරිම අමාරු දෙයක්. ඔබ ඒ වෛරය ගොඩක් කාලයක් හිතේ තියාගෙන ඉන්නවා. අර ගෝනුස්සාගේ වලිගේ තියෙන විස කටුව වගේ ඔබටත් කෙනෙක් රිදෙව්වොත් ඒකට සමාන ප්‍රතිචාරයක් දෙන්න, එහිමත් නැත්තම් ඊට වඩා රිද්දන්න ඔබට හිතෙනවා. හැබැයි තේරුම් ගන්න, මේකෙන් විනාශ වෙන්නේ අනිත් කෙනා නෙමෙයි, ඔබගේම ඒ ලස්සන මනසයි. මේ වෛරය, තරහව හිතේ දරාගෙන ඉන්න එකෙන් ඔබගේම මානසික ශක්තිය තමයි දවසින් දවස දුර්වල වෙලා යන්නේ. බාහිර පෙනුම සහ අద్භූත ආකර්ෂණය. ඔබගේ පෙනුම ගැන කතා කළොත් වෘශ්චික ලග්න හිමියන්ට තියෙන්නේ අමුතුම විදිහේ ආකර්ශනීය පෙනුමක්. විශේෂයෙන්ම ඔබගේ ඇස්. ඔබගේ දැස්වල තියෙන ඒ තියුණු බැල්මට පුළුවන් අනිත් අයව නිකම්ම බය කරන්න වගේම පුදුමාකාර විදිහට ආකර්ෂණය කරගන්නත්. කෙනෙක්ගේ ආත්මය සිදුරු කරගෙන යන බැල්මක් ඔබට තියෙනවා. ඔබ අඳින්න පළඳින්න කැමති හරිම සරලව. හැබැයි කළු, තද රතු, තද නිල් වගේ ගැඹුරු පාටවල් වලට ඔබ ගොඩක් කැමති. ඔබගේ පෙනුමේ හැම වෙලේම යම්කිසි අద్භූත බවක්, වචනයෙන් විස්තර කරන්න බැරි ගැඹුරක් තියෙනවා. ඔබ සෙනග පිරිච්ච කාමරයකට ඇතුළු වුණාම ඔබ එක වචනයක්වත් කතා නොකලත් ඔබගේ ඒ නිහඬ අභිමානවත් පෞරුෂය නිසා මිනිස්සුන්ගේ අවධානය ඉබේම ඔබට ලැබෙනවා. ආදරය සහ විවාහය. ආදරය, මෙතන තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ ජීවිතයේ සංකීර්ණම තැන. ඔබට සාමාන්‍ය ආදරයක් මදි. ඔබට ඕනි ආත්මීය බැඳීමක්. ඔබ ආදරය කරන්නේ එක්ක 100%ක්ම නැත්තම් 100%යි. අතරමැද ආදරයක් ඔබට කොහෙත්ම නැහැ. මුළු හදවතින්ම අන්තිම ලේ බිඳුව වෙනකම්ම ආදරය කරන ඔබ, ඔබගේ සහකරුට දෙන ඒ අසීමිත පක්ෂපාතීත්වය වෙන කිසිම ලග්නයකින් බලාපොරොත්තු වෙන්න බැහැ.
හැබැයි ඔබ ආදරය කරද්දි මගේ ආදරය මට විතරයි කියන හැඟීම ගොඩක් වැඩි. ඔබගේ හිතේ තියෙන අහිමිවීමේ භීතිය නිසාම ඔබ සහකරුගේ පෞද්ගලික නිදහස ගැන නිතරම හොයලා බලන්න පෙළඹෙනවා. ඒක සමහර වෙලාවට අනෙක් කෙනාට ලොකු පීඩනයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සම්බන්ධයක් ඇතුලේ සහකරු කුඩා බොරුවක් කළත් ඒක ඔබගේ ඇස්වලට අහු වෙනවා. ඒ බොරුව, ඒ පාවාදීම ඔබට දරා ගන්නම බැහැ. කවුරු හරි ඔබව රැවට්ටුවොත් ඒ දවසේ ඉඳන් ඔබ ඒ ආදරේ මැරිලා කියලා හිතලා සදහටම ඒ මිනිස්යාව ඔබගේ ජීවිතෙන් විතරක් නෙවෙයි මතකයෙන් පවා අයින් කරලා දානවා. ආයෙත් ඒක හදන්න කවදාවත් කාටවත්ම බැහැ. මුදල්, වෘත්තීය ජීවිතය සහ සෞඛ්‍ය. මුදල් සහ ආර්ථිකය ගැන කතා කරද්දී වෘශ්චික ලග්න හිමි ඔබ තරම් උපායශීලී සහ බුද්ධිමත් වෙනත් කිසිම කෙනෙක් නැති තරම්. තමන්ගේ ආදායම කීයද, තමන්ගේ ඊළඟ මූල්‍යමය පියවර මොකක්ද කියන එක ඔබ කවදාවත් අඬබෙර ගහලා ලෝකෙට කියන්නේ නැහැ. ඔබගේ ගමන හරිම නිහඬයි. හැබැයි ප්‍රතිඵලය අතිවිශාලයි. සල්ලි හොයන්න, නිවැරදි තීරණ ගන්න වගේම අනාගතය වෙනුවෙන් ඉතුරුම් කරන්න ඔබට තියෙන්නේ සහජ ඉවක්. ඒ වගේම ඔබගේ තියෙන ලොකුම ශක්තිය තමයි යම් හේයකින් ජීවිතේ කඩා වැටිලා අතේ සතේ නැතුව බිඳුවටම වැටුණත් කාටවත් අත නොපා තමන්ගේම උත්සාහයෙන් ආයිමත් සල්ලි හොයාගෙන පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටින්න ඔබට තියෙන ඊ අසාමාන්‍ය හැකියාව. වෘත්තීය ජීවිතය ගත්තොත් ඔබට ගැලපෙන්නේ රහස් හෙළි කරන, ගැඹුරින් හොයන වැඩ. පර්යේෂණ ශාස්ත්‍රය, රහස් පරීක්ෂක සේවා, මනෝවිද්‍යාව, වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍ර වගේම ජ්‍යොතිෂ්‍ය වැනි গুপ্ত විද්‍යාවන් වලටත් ඔබ උපරිමයෙන්ම ගැලපෙනවා. ඒ වගේම මූල්‍ය කළමනාකරණය වගේ අංශවලටත් ඔබ ඊටා සාර්ථකයි. ඔබ වැඩ කරන තැනක අනිත් අය අතහරින, අනිත් අය බය වෙන ගැටලු ඔබ ලෙහෙසියෙන්ම විසඳලා දානවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ජ්‍යොතිෂයට අනුව වෘශ්චික ලග්නයෙන් නියෝජනය වෙන්නේ ශරීරයේ ප්‍රජනක පද්ධතිය, මුත්‍රාශය සහ කොන්දේ පහළ කොටසයි. ඔබ හැමදේම හිතේ හිර කරගෙන කෝපයත් වේදනාවත් නිහඬව දරා ගන්න නිසා ඊ මානසික පීඩනය කෙලින්ම පහර දෙන්නේ ඔබගේ ශාරීරික සෞඛ්‍යයටයි. ඒ නිසා මුත්‍රාශය ආශ්‍රිත ආසාදන, අර්ශස් වැනි තත්වයන් සහ කොන්දේ අමාරු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත්, මනස නිදහස් කරන භාවනාවකට දිනපතා කාලය වෙන් කිරීමත් ඔබට අත්‍යවශ්‍යම දෙයක්. ජීවිතය දිනන රහස. අවසාන වශයෙන් මේ තරම් ශක්තිමත්, ඒ වගේම අතිශය සංවේදී හදවතක් තියෙන වෘශ්චික ලග්නයේ ඔබට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලෝකයේ හුඟක් මිනිස්සු ඔබගේ ඒ දැඩි පෞරුෂයට බයයි. ඒත් ඔබගේ හිතේ තියෙන පිරිසුදුකම දන්න අය, ඔබට ඇත්තටම ලං වුණු අය හොඳටම දන්නවා ඔබ කොච්චර වටිනා කෙනෙක්ද කියලා. මේ සාගරයක් වගේ ගැඹුරු සුවිශේෂී ජීවිතය ඇත්තටම දිනන්න නම් අද ඉඳන්ම මේ දේවල් තුන ඔබ අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනි. අංක 1 සමාව දීමට පුරුදු වෙන්න. කෙනෙක් ඔබට වැරද්දක් කළාම සමාව දෙනවා කියන්නේ ඒ මිනිස්යාගේ වැරද්ද සාධාරණීකරණය කරනවා කියන එක නෙමෙයි. ඒකෙන් වෙන්නේ ඒ මිනිස්යා නිසා ඔබගේ හිතේ ඇවිලෙන වෛරයේ සහ වේදනාවේ ගින්නෙන් ඔබව නිදහස් වෙන එකයි. අනුන්ගේ වැරදිවලට ඔබගේ ලස්සන හිතට දඬුවම් දෙන්න එපා. සමාව දීලා හිත නිදහස් කරගන්න. අංක 2 සැකය පාලනය කරගන්න. ලෝකයේ ඉන්න හැමෝම ඔබට ද්‍රෝහී වෙන්නේ නැහැ. ඔබගේ හිතේ තියෙන අහිමි වීමේ බය නිසා
ඔබට ඇත්තටම ආදරය කරන ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති මිනිස්සුන්වත් සැක කරන්න යන්න එපා. බය නැතුව ආදරය කරන්න. ඔබට අවංකවම ආදරය කරන අයට ඔබව විශ්වාස කරන්න ඉඩ දෙන්න. අංක 3 ඔබගේ හැඟීම් නිදහස් කරගන්න. දුක, වේදනාව, කඳුල මේ හැමදේම හිතේ තියෙන යකඩ පෙට්ටියකට දාලා සදහටම ලොක් කරගෙන ඉන්න එපා. ඔබත් සාමාන්‍ය මිනිස්සෙක්. ඔබටත් අඬන්න, දුක කියන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඔබට ඇත්තටම විශ්වාසවන්ත, ඔබට ආදරය කරන කෙනෙක් එක්ක හරි කතා කරලා ඒ හදවතේ තියෙන බර නිදහස් කරගන්න. ඔබ අද මේ වීඩියෝ එක බලන මොහොත වෙද්දි සමහර විට කාගෙන් හරි ලොකු රිදීමක් ලැබිලා කෑ ගහලා අඬන්න බැරුව හිතේ වේදනාව තියාගෙන හැමදේම අතහැරලා දාන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔබගේ ඒ වේදනාවම තමයි ඔබගේ ලොකුම ශක්තිය. ඒකෙන් ඔබව විනාශ වෙන්න දෙන්න එපා. අර පීනික්ස් කුරුල්ලා වගේ ආයෙත් අලුගසා දාලා අභිමානයෙන් නැගී සිටින්න. ඔබට මේ ලෝකේ ජය ගන්න බැරි කිසිම දෙයක් නැහැ. ඉතින් හිතවත් සහෘදයිනි, මේ කතා කරපු දේවල් ඔබගේ හදවතට කොච්චර දුරට දැනුණාද? මේ කියන්නේ ඔබගේම ආත්මීය කතාවද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔබගේ වෘශ්චික ලග්නයේ ඉන්න අනිත් යාළුවන්ටත් මේ තාකල් ඔබව තේරුම් ගන්න බැරි වුණ අයටත් බලන්න ෂෙයා කරන්න. අපේ ජීවිතේට ජ්‍යොතිෂය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඔබේ ජීවිතේට මේ වගේම දැනෙන ජීවිතය වෙනස් කරන තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔබගේ හිත ඇතුලේ හිර කරගෙන ඉන්න ඒ හැම වේදනාවකම බර අදම බිමින් තියන්න. අලුගසා දමා නැගිටින පීනික්ස් කුරුල්ලෙක් වගේ වෘශ්චික ලග්න හිමි ඔබ සතු ඒ අසාමාන්‍ය ආත්ම ශක්තියෙන් ධෛර්යයෙන් ඉදිරියටම යමු. ඔබට අතිශය ජයග්‍රාහී සතුටුදායක හෙට දවසක් වේවා.